හරි ඩික්ෂනරි එකට දැන් පේපර් එක පේනවද? ඔව් සර් දැන් පේනවා. රයිට් හරි. එතකොට පේපර් එකේ තියෙනවා පළවෙනි රචනා ප්‍රශ්න තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔයාට ඇවිල්ලා තියරි එකවුන්ට්ස් උයි දෙකෙන්ම තියෙනවා. තියරි ටික තියෙනවා මුලින්ම ඊට පස්සේ එකවුන්ට්ස් ටිකක් හදන්න තියෙනවා. පළවෙනි කොටස ගත්තොත් පළවෙනි කොටස සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ පළවෙනි කොටස කියලා තියෙන පේනවනේ ප්‍රශ්න දෙකකට පමණ පිළිතුරු සපයන්න කියලා තියෙන්නේ. ඒක තියෙන්නේ තියරි වලින්. ඊට පස්සේ දෙවෙනි කොටස තියෙනවා එකවුන්ට්ස් වලින් හදන්න. හරි. අපි එමුණොත් ඒක කරමුද? ආ සර්. හරි. එතනදී දැන් මට ඔයා කියන්න සර් මේක අපි කරමු කින්න මන්ද මම ඒතකොට ඩිස්කස් කරන්න. හරි. එතකොට ඒකේ තියෙනවා පුතා අපිට කතා කරන්න ගිණුම් කරන පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නේ ගිණුම් කරන්නේ නිර්වචනය කරන්න ගිණුම් කරන්න උදාහරණ ඔහොම තියලා accounts හදන්න කියලා තියෙන්නේ අපිට ඒකේ තියෙනවා ගිණුම් කරන සමීකරණයට වන බලපෑම පෙන්වන්න තියෙනවා. ඔයාලට ගිණුම් කරන සමීකරණ ටික අහගන්න ඕන නම් ඔයාට අපි ඒක කරමු. ඊට පස්සේ ආයි තියෙනවා ඒකේ දෙවෙනි කොටසේ ඒකේ තියෙන ඊට පස්සේ තියෙනවා ගැනුම් ජර්නල් සම්බන්ධයෙන් තියෙනවා. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේ තියෙනවා බැංකු ගිණුම් බැංකු සතුම් ප්‍රකාශන සම්බන්ධයෙන්. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නේම තියෙනවා ආයි වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ගියයින් පස්සේ තියෙනවා නිෂ්පාදන පිරිවැය ලේඛනයක් කොහොමද හදන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා සමිති ගාණක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා තනි පුද්ගල ව්‍යාපාර ලොකු ගාණක් තියෙනවා. ඔය ගණන් වලින් පුතා අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ වාට? ඒ කියන්නේ වාට සාමාන්‍ය අමාරු හදා ගන්න ගත්තයින් පස්සේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තේරෙනවා නමුත් මට මේක කරගන්න පටන් ගන්න විදිය තේරෙන්නේ නැහැ. මොනවද සාමාන්‍ය තියෙන පුතා? සෙකන්ඩ් පාර්ට් එකේ නම් ගණන් හදන ඒවා ගොඩක් ඒවා මට තේරෙන්නේ නැහැ සර්. තේරෙන්නේ නැහැ නේ. හරි. එහෙනම් මෙහෙම කරමු. අපි එහෙනම් පටන් ගමු ඉස්සෙල්ලම හදන්න. ආට ගිණුම් කරන සමීකරණත් අවුල්ද පුතා? ම්ම්, ටිකක්. ටිකක් හරි. එහෙනම් අපි එතනින් පටන් ගමු. හරි. රයිට්. එහෙනම් අන්න උඩට වෙන්නකෝ. රයිට්. හරි. ඔන්න එහෙනම් දෙවෙනි කොටසේ අපි යමු එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් 1ට රෝමි ලක්කම් 1 තියෙන්නේ ගිණුම් කරණය යන නිර්වචනය කරන ඔය ටිකනේ තියෙන්නේ. රයිට්. තියරි වලට එන්න කලින් රෝමි ලක්කම් දෙක බලන්න. ව්‍යාපාරයක සිදු වූ පහත සඳහන් එක් එක් ගනුදෙනු සඳහා නිවැරදි දිත් සටහන වටිනාකම සහිතව ලියන්න. හරි. දිත්ත සටහන් ටික ගැන අපි කතා කරන්න කලින් ඔයාට පුළුවන් ද බලන්න ගිණුම් කරන මූලිකාංග කීයක් තියෙනවද පුතා අපිට accounts වල? ගිණුම් කරන මූලිකාංග පහක් තියෙනවා. මොකද්ද පහ මතකද? වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් කියලා නේ තියෙන්නේ. right. එතකොට ඔයාට මතකද වත්කම් වල සාමාන්‍ය ශේෂය මතකද ඔයාට? මම ඔයාට වීඩියෝස් බැලුවා නම් ඔයාට තියෙනවා වත්කම් තියෙනවා ඊට පස්සේ වියදම් තියෙනවා ඊට පස්සේ වගකීම් තියෙනවා හිමිකම් තියෙනවා ආයේ ආදායම් තියෙනවා. හරි. ඔය හැම එකකටම මම ඔයාලට උගන්වලා තියෙනවා මේ ටියුට් මේ වීඩියෝස් වල තියෙනවා සාමාන්‍ය ශේෂයේ වැඩිවීම අඩුවීම මතකද තිබ්බා. හරි. දැන් ඔව් හිතන්නකො සර්. එතකොට මෙහෙමයි. හරිද? වත්කම් ගත්තොත් එහෙම මේ වත්කමුයි වියදමුයි කියන්නේ පුතා එක කපල් එකක්. හරිද? වත්කම් සහ වියදම් කියන්නේ එක කපල් එකක්. එතකොට වත්කම් වලයි වියදම් වලයි දැන් මේ ටී ගිණුම මේක නම් මෙයාගේ සාමාන්‍ය ශේෂය හර. හරිද? දැන් මේ ටී ගිණුම ගත්තොත් මේ ටී ගිණුමේ වම් පැත්තට කියනවා හර පැත්ත, දකුණු පැත්තට කියනවා බැර පැත්ත. හරිද? වම් පැත්ත හර, දකුණු පැත්ත බැර. හිතන්නකෝ අපි නිකන් සාමාන්‍ය ශේෂයේ හර කියලා. ඔන්න සාමාන්‍ය ශේෂයේ හර හිතන්නකෝ. එතකොට අපි සාමාන්‍ය ශේෂයේ හරනම් වැඩි වෙන්න අපි දාන්නේ පුතා ඒ පැත්තටම තමයි. දැන් සාමාන්‍ය ශේෂයේ හරනම් අපි වැඩි කරන්න මොකද කරන්න ඕනේ? හර තමයි කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගණිතයේදී ධන 10යි කියලා තිබ්බොත් අපි මේකට එකතු කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ධන ලකුණු එකතු කරන්න ඕනේ. ධන තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ එක සමාන ලකුණුම තමයි දාන්න ඕනේ. ධන 10යි ධන 5යි ධන 15යි ධන 15යි 5යි ධන 20යි. දැක්කද? එකතු වුණා. accounts වල සාමාන්‍ය ශේෂයේ හරනම් අපි වැඩි කරන්න මොන පැත්තටද දාන්න ඕනේ? ඒ පැත්තටමයි දාන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? වැඩි කරනවා නම් හර පැත්තටම තමයි දාන්නේ. හරි. ගණිතයේදී ගණිතයේදී අපි මේ ධන 10 ධන 10 ධන දාන්න එකතු වෙද්දී ඔක අඩු කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ?
ලකුණු මාරු කරන්න ඕනේ. ලකුණ කියන්නේ ධන ලකුණ මොකක් කරන්නද? ඍණ කරන්න ඕනේ. ධන ලකුණ ඍණ කරේ ගමන් මොකද වෙන්නේ? ධන 10න් ඍණ 5ක් අඩු කරාම 15යි කියලා උත්තරේ එනවා. accounts වල කරන්න තියෙන්නේ සාමාන්‍ය ශේෂයේ හරණම් මම කිව්ව වැඩි වෙන්න ඒ පැත්තටම දාන්න ඕනි. අඩු කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ගණිතයේදී මොකද්ද ධන ලකුණ ඍණ ලකුණ කරා වගේ accounts වල කරන්න ඕනි. හර පැත්තට දාගෙන ගියොත් වැඩි වෙනවා. පැත්ත මාරු කරනවා. අඩු කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ? බැර කරනවා. බැර කරොත් මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් හිතන්න සාමාන්‍ය ශේෂයේ හරණම් වැඩි වෙන්න මොකද කරන්න ඕනේ? ඒ පැත්තටම දාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ හර කරන් යන්න ඕනේ. අඩු කරන්න ඕන නම් මොකද කරන්නේ? පැත්ත මාරු කරනවා. ඒ කියන්නේ මොකද්ද? බැර කරනවා. කාට ඒක තේරුණාද? නැත්නම් ඔයා එක මීට කලින් දන්නවද? දන්නවා සර්. රයිට්. එහෙනම් මේ වත්කම් සාමාන්‍ය ශේෂය මොකක්ද කියලා ඔයාලට කියන්න පුළුවන්ද? හර එහෙනම් වැඩිවීමත් මොකක්ද වෙන්න ඕන? හර අඩුවීම? බැර වියදම් සාමාන්‍ය ශේෂය හර වැඩිවීම හර අඩුවීම බැර වගකීම් සාමාන්‍ය ශේෂය බැර වැඩිවීම බැර අඩුවීම හර ආදායම් සාමාන්‍ය ශේෂය බැර වැඩිවීම බැර අඩුවීම හර හිමිකම් සාමාන්‍ය ශේෂය බැර වැඩිවීම බැර අඩුවීම හර හොඳයි ඉතින්. දැන් ඔයාට ඒක කියා ගන්න පුළුවන් නම් මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔයාට ලියා ගන්න පුළුවන් රෝම ඉලක්කම් දෙක. රෝම ඉලක්කම් දෙකෙන් අපින් අහනවා දිත්ත සටහන ලියන්න කියලා කියනවා. ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා රුපියල් 15000යි. බලන්න ඔයාලට ඩබල් එන්ට්‍රි කියා ගන්න පුළුවන්ද? ඔයා නිකන් හිතලා කියන්නේ වැරදුනාට කිසි ගැටලුවක් නැහැ. වැරදුනොත් මට හිතා ගන්න පුළුවන් ඔයාට කොතනද බැරි කියලා මට ඒක කියලා දෙන්න පුළුවන්. නිකන් ඔයා හිතලා කියන්නේ ඩබල් එන්ට්‍රි පොඩ් බැරි නම් බෑ කියන සමට තේරෙන්නේ නැහැ කියලා ගැටලුවක් නැහැ. නායකයන්ගෙන් මුදල් ලැබුණ නිසා හරි. මුදල් ගිණුම හර හරි. මුදල් ගිණුම මුදල් හර ගිණුම 15000යි. බැර කවුද? 15000යි හරි. නායකති ගිණුම හර 15000යි. හොඳයි. නියමයි. හොඳයි. ඊළඟට කියන්නේ ආයන්න කියන්නේ පිරිවැය රුපියල් 4000ක් වූ භාණ්ඩ එම මිලටම සම්පට්ට විකිණීම. ඒ කියන්නේ රුපියල් 4000ක භාණ්ඩ 4000ටම විකුණලා. ඒක කොහොමද ඩබල් එන්ට්‍රි කියන්න පුළුවන් වාට කියන්න පුළුවන්. වැරදුනාට කමක් නැහැ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන එක කිසි ගැටලුවක් නැහැ. හොඳයි. පිරිවැය 4000ක් වූ භාණ්ඩ එම මිලටම සම්පට්ට විකිණීම. පුළුවන්ද කියන අමාරුයිද? ඒ චුට්ටක් රයිට්. ඔයා දැනගන්න ඕන එකම දෙයක් තියෙනවා. අපිට පුතා භාණ්ඩ විකුණන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? විකුණුම් තියෙනවා ක්‍රම දෙකක්. එකක් තමයි අපිට පුළුවන් අත්පිට භාණ්ඩ විකුණන්න පුළුවන්. අත්පිට භාණ්ඩ විකුණන්න පුළුවන්. අනිත් එක තමයි අපිට කරන්න පුළුවන් ණයට භාණ්ඩ විකුණන්නත් පුළුවන්. හරිද? දැන් ඔය ගනුදෙනුවේදී අපිට අත්පිට කියන්නේ මෙහිමයි. අපි සල්ලි ගත්තා, එයාට භාණ්ඩ දුන්නා. ණයට විකුණුම් කියන්නේ අපි භාණ්ඩ දුන්න අයට හැබැයි එයා අපිට තාම සල්ලි දීලා නැහැ. දැන් ඔය ගනුදෙනුවේදී ඔයාට ප්‍රශ්නයක් එයි මෙහෙම සර් මේක දැන් මේ අත්පිට විකුණුම්ද ණයට විකුණුම්ද කියලා අපි තේරුම් ගන්නේ කොහොමද? හොඳට මතක තියාගන්න අපිට ගනුදෙනුවක් දෙද්දී ඒ ගනුදෙනුවේ කිව්වොත් එහෙම මෙහෙම කවුරු හරි එක්කෙනෙක්ගේ නමක් කියලා. එහෙම නැත්නම් කෙලින්ම ණය ගැතියා කියලා. එහෙම කාගේ හරි නමක් කියලා විකුණනවා කිව්වොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම පුතා ණයට විකුණුම්. අත්පිට විකුණුම් නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් මේ ආයන්න කියන ප්‍රශ්නේ මේකේ කියනවා සිංහලෙන් සම්පට්ට තමයි විකුණන්නේ. ඒතකොට සම්පට්ට විකුණනවා කියලා කිව්වහම අපි දැනගන්න ඕනි රයිට් මේකේ නමක් තියෙනවානේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම ණයට විකුණුම් තමයි කියලා ඔයාගේ ඔළුවට එන්න ඕන. අපිට විකුණුම් නෙමෙයි. හේතු නමක් තියෙනවානේ. ඊගාවට ඔයා මතක තියාගන්න ඕන කාරණේ තමයි ණයට වික්කොත් ඒ ණයට විකුණපු පුද්ගලයාව අපි හඳුනගන්නේ කවුරු කියලාද? ණය ගැතියා කියලා. ණයට විකුණපු පුද්ගලයාව අපි හඳුනගන්නේ ණය ගැතියා කියලා. හරිනේ. එතකොට එහෙනම් සම්පත්ත තමයි ණයට විකුණන්නේ. එහෙනම් මේකේ සම්පත් තමයි ණය ගැතියා. එතකොට ණය ගැති කියන්නේ මොන මූලිකාංගයකටද පුතා අයිති වෙන්නේ? වත්කම්ද, වගකීම්ද, ආදායම්ද, වියදම්ද, හිමිකම්ද ණය ගැතියා කියන්නේ? හ්ම්
ණය ගැතියා කියන්නේ මොකද්ද ඩිෂේ? මොන ගිණුම් කරන මූලිකාංගයටද අයිති වෙන්නේ? වැරදුනාට කමන්නේ නැහැ කියන්නේ. ණය ගැතියා කියන්නේ අපිට වත්කම් කියන මූලිකාංගයට තමයි ණය ගැතියාව අයිති වෙන්නේ. හරි. එතකොට ණය ගැතියා කියන්නේ වත්කමක් නම් වත්කම් වැඩිවීම මොකද්ද? ණය ගැතියා කියන්නේ වත්කම් නම් වත්කම් වැඩිවීම මොකද්ද? මිෂෙල් මොකෝ උනේ ලොග් අවුට් වුණාද? ලොගෝ කනෙක්ෂන් අවුලක්ද? ඔව් සර් කනෙක්ෂන් අවුල. රයිට් හරි. ආට කොතන ඉඳන් යනද මං කීපේ? ඒ ගණදෙනු වයි පැහැදිලි කරන්නද? ආට වුණාද කොහොමද? හිටියද ඒ වෙලාවෙ මට? අපි චුට්ටක් කියන්නකෝ සර්. හරි බලන්න. ඩිෂෙල් විකුණුම් කියරද්දී අපිට අපිට විකුණුම් ණයට විකුණුම් කියලා වර්ග දෙකක් තියෙනවා. අපිට ගනුදෙනුවක කවුරු හරි පුද්ගලයෙක්ට වික්කා කියලා නමක් සඳහන් කරලා තිබ්බොත් අපි අනිවාර්යෙන් උපකල්පනය කරන්න ඕනේ මේක ණයට විකුණුම් කියලා. උදාහරණයක් ගත්තොත් මේ ගානේ කියනවා සම්පත්ත විකිණීම කියලා. ඒතර සම්පත් කියන්නේ පුද්ගලයෙක්. එහෙනම් එයා අනිවාර්යෙන් මෙයාට විකුණලා තියෙන්නේ ණයට තමයි කියලා අපි උපකල්පනය කරනවා. එහෙනම් ඒක ණය ගැති. ඒතර අපි ණයට වික්කොත් අපිට ඇති වෙන්නේ ණය ගැති කියන එකනේ. ඒතර ණය ගැති කියන්නේ ඒතර සම්පත් කියන්නේ මට ණය ගැතියෙක්. ඒක ගැටලුවක් නැද්ද? හරි සර්. හරි. එතකොට ණය ගැති කියන්නේ මොන ගිණුම් කරන මූලිකාංගයටදයි තියෙන්නේ? ණය ගැතියා කියන්නේ වත්කම් කියන ගිණුම් කරන මූලිකාංගයට තමයි අයිති වෙන්නේ. එතකොට අපි භාණ්ඩ ණයට විකුණන්න අපේ ණය ගැති වත්කම් මොකද වෙන්න ඕනි? වැඩි වෙන්න තමයි ඕනේ. එතකොට මේ ගණදිනුව නිසා මගේ ණය ගැති වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩි වීම මොකද? වත්කම් වැඩි වීම හර වත්කම් වැඩි වීම හර. හරි. එහෙනම් ඩබල් එන්ට්‍රි එක ලියා ගන්න පුළුවන් මේක සම්පත්ත ණයට වික්කයින් පස්සේ සම්පත් කියන්නේ ණය ගැතියෙක්. එහෙනම් ණය ගැති ගිණුම හර කීයක්ද? සම්පත්ත ණයට විකුණලා තියෙන්නේ 4000ක බාට. එහෙනම් ණය ගැති ගිණුම හර 4000යි. ණයට මොකද්ද කරලා තියෙන්නේ? ණයට විකිණීම කරලා තියෙන්නේ ඩිෂෙල්. විකුණුම් කියන්නේ මොන ගිණුම් කරන මූලිකාංගයටද අයිති වෙන්නේ? විකුණුම් කියන්නේ ආදායම්ද වියදම්ද? විකුණුම් කියන්නේ ආදායම්. ආදායම් වැඩිවීම හරද බැරද? ආදායම් වැඩිවීම බැර. එහෙනම් විකුණුම් ණය ගැති ගිණුම හර ණයට විකුණනවා. විකුණුම් කියන්නේ ආදායම් වැඩිවීම බැර. එහෙනම් ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර 4000යි. බලන්න ඔයාලට තේරුණාද කියලා මේ ඩබල් එන්ට්‍රි එක? ණය ගැති ගිණුම හර උනේ ඇයි? මේක සම්පත් කියන්නේ ණය ගැතියෙක් වත්කම් වැඩිවීම හර. විකුණුම් ගිණුම බැර උනේ ඇයි? විකුණුම් කියන්නේ ආදායම් වැඩිවීම බැර. දිශලට තේරුණාද? ඔච්චර ඩබල් එන්ට්‍රි. හරිද ඩිජිල්? තේරුණා සර්. හරි. එහෙනම් පොඩි නෝට් එකක් දාගන්න ඕන ටක් ගාලා දාගන්න ඕනේ නැත්නම් ෂේප් එක පීලා එකට යන ටක් ගාලා.
මොකද කරන්නේ දිශෙල්? නෝට් එක දාගන්න ටක් ගාලා. ඔව් සර්. දාලා ඉවරලා මට කියන්න. නිකන් කටුවට ඔව් දාගන්න සර්. පිළිවෙලට ඕනේ. පස්සේ ලස්සන ලියා ගන්න. හරි සර්. හරි. ඊළඟට යමු. ඊළඟට කියනවා ඩිෂෙල් අපිට කියන රෝමිලක්කම් 3 ඉන්දිකගේ ව්‍යාපාර. ඔයාලට පේනව නේද? මම තා zoom කරන්න රෝමින් වල. right. බලන්න මේ ඩිෂෙල් කියවන්න බලන්න ඔයාලට පේනවද? රෝමිලක්කම් 3. ඉන්දිකාගේ ව්‍යාපාර 2022 ජනවාරි 1 දිනට පැවති ශේෂයන් පහත දැක්වේ. ජනවාරි 1 කියන්නේ ආරම්භක ශේෂනේ මේ ඩිෂෙල්. එතකොට ආරම්භක ශේෂ තමයි දින. ආරම්භක ශේෂ මොනවද තියෙනවද? යන්ත්‍ර තියෙනවා ලක්ෂ 2ක්. ඊගාවට අපිට තියෙනවා තොග තියෙනවා ලක්ෂයක්. ණය ගැතියෝ ඉන්නවා 50000ක්. මුදල් 80000ක්. ණය හිමි 40000ක් වශයෙන් දීලා තියෙනවා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ඩිෂෙල්? ජනවාරි මාසයේ තුල පහත ගණන් සිදුවිය. පළවෙනි එක මොකක්ද තියෙන්නේ? මේනකාගේ කිය. මේනකාගෙන් භාණ්ඩ ණයට ගැනුම්. හරි. එතකොට මෙතන ඩිෂෙල් ණයට ගැනුම් කියලා තිබ්බේ නෑ හිතන්නකෝ. මේනකාගෙන් බාණ්ඩ ගැනුම් කියලා තිබ්බ හිතන්නකෝ. ඒත් ඔයා දන්නව අනිවාර්යයෙන්ම මේ මොන ගැනුම් කියලාද? අත්පිට ගැනුම්ද ණයට ගැනුම්ද? ණයට. ඇයි හේතුව පුද්ගලයෙක් නමක් සඳහන් වෙනවා නම් ඒක අනිවාර්යෙන් ණයට තමයි. හරි. ඊගාවට බැංකුවෙන් ණයක් ගත්තා ලක්ෂයයි. තුන්වෙනි කීව. පිරිවැය රුපියල් 12000ක් වූ භාණ්ඩ 15000කට ණයට විකුණුම්. හරි. ඊට පස්සේ ණය හිමියන්ට ගෙව්වා මුදල්. හරි. ඊට පස්සේ මොකද්ද අපෙන් අයන්නෙන් අහන්නේ බලන්න. ආරම්භක ශේෂයන් දක්වමින් ඉන්දිකාගේ ව්‍යාපාරය ජනවාරි මාසයේ සිදු වූ සියලු ගණතුන පහත් සඳහා ගිණුම් කරන සමීකරණයට ආදේශ කරන්න. අන්න රයිට් හරි. එතකොට ඩිෂෙල් ආරම්භක ශේෂ දානවා කියන්නේ ඔයාලට ඒක තේරෙනවානේ. දැන් යන්ත්‍ර දැන් ඔයා මේ මෙන්න මෙහෙම ස්ට්‍රක්චර් එක රෝල් කරගන්න. හරිද? රෝල් කරගෙන ඉවර වෙලා මොකද්ද යන්ත්‍ර ආරම්භක ශේෂය කීයද? ලක්ෂ 2යිනේ. මේ පොඩි ස්පේස් එකේ ලියන්න රයිට් යන්ත්‍ර වලට යටි මට ඉඩ නැහැ මෙතන ලියන්න ලක්ෂ 2යි කියලා දැම්මා. ඩිෂෙල්ට ඒක ලියා ගන්න තේරෙනවානේ. තොගවල ආරම්භක ශේෂය කීයද? ලක්ෂයයි. ඩිෂෙල්ට ඒක ලියා ගන්න පුළුවන් නේද? පුළුවන් සර්. රයිට්. මට අර වැදගත් මේක මම ලියා ගන්නම්. මට ඕනි හිමිකම් වල ආරම්භක ශේෂයක් දීලා තියෙනවද මේකේ? නෑ නේද දිශින්? යන්ත්‍ර ලක්ෂ 2යි තොග ලක්ෂයයි ණය ගැතියෝ කීයක් ඉන්නවද? 50000යි මුදල් කීයක් තියෙනවද? 80000යි. හරිද දිශෙල්? එතකොට ඩිෂෙල් මාට මතකද ගිණුම් කරන සමීකරණය මොකක්ද අපේ? වත්කම් සමානයි කියන්නේ හිමිකම් ධන හිමිකම් ධන වගකීම්. වගකීම්නේ. එතකොට බලන්න ඔයාව මෙතන මේ පේපර් එක හදද්දී ඒ හදන ගුරුවරයා ආව පොඩි ටෙස්ට් එකක් කරන්න හදන්නේ. දැන් ඔයා බලන්න ඔයාගේ වත්කම් ටික එකතුව කීයද? යන්ත්‍ර ලක්ෂ 2යි, තොග ලක්ෂයයි, ණය ගැතියෝ 50000යි, මුදල් 80000යි. එකතුව කීයද? ලක්ෂ 2යි ලක්ෂයයි ලක්ෂ 3යි, ලක්ෂ 3යි 50000යි 350000යි, 350000යි 80000යි 430000යි. තේරුණාද? ඔව් සර්. ඊට පස්සේ බලන්න ඩිෂෙල් වගකීම් ටිකත් ඔයාට දීලා තිනවා. වගකීම් තියෙනවා ණය හිමියෝ කීයක්ද? ණය හිමියෝ ඉන්නවා 40000ක්. බැංකු ණය කියලා එකක් තියෙනවද ආරම්භයේ? ආරම්භයේ බැංකු ණය නෑ නේද? නෑ නෑ නේද? සර්. මේ ආරම්භක ශේෂයට බැංකු ණය නෑ නේද? නෑ සර්. එහෙනම් බැංකු ණය නෑ ඉරක් ගන්න. ආරම්භක බැංකු ණයක් නෑ. එතකොට දැන් ඩිෂෙල්ට පේන්න ඕනි මෙතනදී ඔයාව පොඩි ටෙස්ට් එකක් කරලා තිනවා පේපර් එක හදපු මැඩම්. ඔයාට වත්කම් වල එකතුව 430000යි කියලා දීලා තියෙනවා. වගකීම් වල එකතුව 40000යි කියලා දීලා තියෙනවා. ඔයාට හිමිකම් වල එකතුව දීලා නැහැ. අන්න රයිට්. එතකොට ඔයා ගුරුවරයා බලලා තියෙනවා ඔයාට එහෙම වෙච්ච අවස්ථාවක
හිමිකම් වල ආරම්භක ශේෂය දෙන්නේ නැතුව ඔයාට තනියෙන් හොයාගන්න පුළුවන්ද කියලා. දැන් ඔයාට තනියෙන් හොයාගන්න පුළුවන්ද හිමිකම් වල ආරම්භක ශේෂය කීයද කියලා? පුළුවන් නේ. සමාන ලකුණෙන් දෙපැත්ත මොකද්ද ඩිෂෙල් වෙන්න ඕනේ? සමාන වෙන්න එපා. සමාන ලකුණෙන් වම් පැත්ත එකතුව 4,30,000යි නම් දකුණු පැත්ත එකතුවත් කීයක් වෙන්න ඕනද? 4,30,000ක්. හාර හැබැයි 4,30,000ක් වෙනවද? නෑ. වගකීම් වල එකතුව 40,000යි. එහෙනම් 4,30,000ක් වෙන්න නම් හිමිකම් වල එකතුව කීයක් වෙන්න ඕනද? 3,90,000ක් වෙන්න ඕනේ නේද ඩිෂෙල්? ලෙස අන්න රයිට්. එහෙනම් ඔයාට ඒකට ලකුණක් හම්බෙනවා. හිමිකම් වල ආරම්භක ශේෂය 3,90,000යි. තේරුණාද නැද්ද? තේරුණා සර්. ඔයා ඕක කරන්නේ නැතුව මේ ගණදෙනු ටික විතරක් ගිණුම් කරන සමීකරණයට දාගෙන ගියොත් පුතේ ඔයාට හම්බෙන්නේ ගණදෙනු වලට විතරයි. මෙන්න මෙතෙන්ට මං හිතන්නේ සාමාන්‍යයෙන් ලොකු ලකුණක් හම්බෙනවා. මොකද හේතුව මේක ළමයි මිස් කරනවා. ළමයි හිතන්නේ නැහනේ. ආරම්භක ශේෂ දාන්න කියලා කියන්නේ නිකන් අර නිකන් ආරම්භක ශේෂයක් දාන එක මොන්ටිසෝරි ළමයට උනත් කරන්න පුළුවන්. ඒතර ඔයා බලන්න ඕනේ ඇයි මෙයා මට මේ මෙච්චර ලේසි දෙයක් දෙන්නේ කියලා. ලේසි දෙයක් දෙන්නේ මෙන්න මේ වගේ දෙයක් හංගලා තියෙන නිසා. හරි. ඒතර එහෙනම් ඔන්න ඔයා ආරම්භක හිමිකම 3,90,000 කියලා දාන්න. ඒක කරගත්තයින් පස්සේ අන්න දැන් ඉන්න ඕනේ යා මොකද්ද ගණිතන ටික ගිණුම් කරන සමීකරණයට දාන්න. හරි. බලමු අපි දාගන්න පුළුවන්ද කියලා. හරි. දිශල බලන්න මොකද්ද පළවෙනි ගණිතන කියන්නේ දිශල මේනකාගෙන් බාණ්ඩ ගන්නව ණයට 20000යි. දිශල ණයට ගත්තොත් එහෙම මේනකා මට කවුද? ණය ගැතිද ණය හිමිද? නැගති. ආහා. ආ, හිමි. ණය නාය නාට කවුද ණය? හිමි. ආන්න රයිට්. එහෙනම් මේනකා කියන්නේ මට ණය හිමියෙක්. එහෙනම් ණයට ගත්තොත් මගේ ණය හිමි වගකීම ගන්න වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එහෙනම් ණය හිමි වගකීම වැඩි වෙනවා කීයක්ද? 80000ක්. එතකොට ණයට ගන්නෙ මොනවද ඩිෂෙල් මම? කම්පැනිට අවශ්‍ය යන්ත්‍රද තොගද? තොග අන්න තොග. මතක තියාගන්න යන්ත්‍ර ගත්තොත් අපි යන්ත්‍ර ණයට ගත්ත කියලා ණය හිමියෝ ඇති වෙන්නේ නැහැ. ණය හිමියෝ ඇති වෙන්නේ තොග ණයට ගත්තොත් විතරයි. හොඳේ. ඔන්න නග ණය හිමිය ඇති වෙනවා 80000ක්. තොගනේ ණයට ගත්ත. එතකොට තොග ගන්න තොගවත්කම් වගේ මොකක් වෙනවද ඩිෂෙල්? වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. 80000යි. අන්න රයිට්. ඒ දාල ඉවර වෙලා ඔයාට වැඩේ තවත් තහවුරුද කියලා බලන්න අනිවාර්යෙන් ඩිෂෙල් සමාන ලකුණෙන් දෙපැත්ත මොකක් වෙන්න ඕනේ සමාන වෙන්න ඕනේ. මේ පැත්තත් ධන 80000යි මේ පැත්තත් ධන 80000යි සමාන ලකුණෙන් දෙපැත්ත සමානයි නේද? අන්න රයිට්. ඊළඟට මොකද්ද කියන්නේ? බැංකුවෙන් ණයක් ගත්තා ලක්ෂයයි. බැංකු ණයක් ගත්තොත් බැංකු ණය කියන මගේ වගකීම මොකක් වෙනවද? වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. බැංකු ණයක් ගත්තයින් පස්සේ ව්‍යාපාරයේ ලාච්චුවට මොනවද දෙන්නේ? මුදල් මුදල්. එහෙනම් මගේ මුදල් වත්කමත් මොකක් වෙන්න ඕනද ලක්ෂය? වැඩි වෙනවා. වැඩි වෙන්න ඕනේ. සමාන ලකුණු දෙපැත්ත සමානයි නේද ලක්ෂයයි. ඔව්. ධන ලක්ෂයයි. ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද කියන්නේ? පිරිවැය 12000ක් වූ භාණ්ඩ 15000කට ණයට විකිණීම. කීයක භාණ්ඩද කීයට විකුණන්නේ ඩිෂෙල්? පිරිවැය කියන්නේ 10000ක ඔව්. බාන්න එතකොට වික්කයින් පස්සේ ලාභය මට කීයක් තියෙනවද? 12000ක භාණ්ඩ 15000ට වික්කොත් මගේ ලාභය කීයක් මට තියෙනවද? ඕ 3000ක්. 3000යි. ලාභය කාගේද? ලාභය අයිතිකරුගේ නේද? ඔව්. ඒ කියන්නේ අයිතිකරු නියෝජනය කරන්නේ මොන ගිණුම් කරන මූලිකාංගෙද? හිමිකම නේද? අයිතිකරු ඉන්නේ හිමිකම. හිමිකම. දැන් මේ හිමිකම කියන එක දැක්කයින් පස්සේ ඔයාලට මැවෙන්න ඕනේ කම්පැනි අයිතිකරු. හරි. එහෙනම් දාමු. ඒතර විකුණන්නේ අපි ස්ටොක් එක අපේ තොගය. තොග වික්කොත් මගේ තොගවත්කම 12000ක් මොකක් වෙන්න ඕනද? විකුණද්දි මගේ තොගේ ව්‍යාපාරයෙන් යනවනේ. විකුණන 12000ක තොග අඩු වෙන්න ඕනි. හැබැයි මේක විකුණන්නේ ණයට. ඒක නිසා ණයට වික්කොත් ණය ගැතියෝ ඇති වෙනවා. මගේ ණය ගැතිවත්කම 15000ක් වැඩි වෙනවා. තොගේ 12000ක් අඩු වෙනවා විකුණපු නිසා. හැබැයි මට ණය ගැතිවත්කමක් ඇති වෙනවා 15000ක. ඒ අතර වෙනස කීයද? 3000යි. 3000 කියන්නේ මොකක්ද මට? ලාභය. ලාභය කාගේද? අයිතිකරුගේ. අයිතිකරුගේ නිසා හිමිකම මොකක් වෙනවද? වැඩි වෙනවා. ඩිෂෙල් බාන වැඩි සමාන ලකුණු දෙපැත්ත සමානයිද කියලා? සමාන ලකුණෙන් දකුණු පැත්තේ යගේ 3000යි. ඔව්. සමාන ලකුණේ වම් හරි. පැත්තේ ධන 15000 ඍණ 12000 කඩුනහම කීයද? ධන 3000යි නේද? ඔව්. අන්න රයිට් හරි. මට මතක විදියට මට කෝල් කරේ ඩිෂෙල්ද කියලා මතක නෑ. ඔයාද මට කෝල් කරලා එක දවසක් ඇහුවේ සර් මේ බාණ්ඩ වික්කයින් පස්සේ මේ
ණය ගැති හිමිකම් විද වැඩි වෙන්නේ තොගයි මොකද්ද ඔයාද මට කෝල් කරේ නැද්ද? ඔව් මං ඔයානේ කෝල් කරේ ඒකද හරි මම ඔයා මගෙන් එක දවසක් ප්‍රශ්නයක් ඇහුවා නේද සර් මේ රුපියල් 10000ක භාණ්ඩ විකුණුම් කොහොමද දාන්නේ කියලා. එතකොට ඔව් එතකොට 10000ක භාණ්ඩ විකුණුවෙන් පස්සේ හිතන්නකෝ වත්කම් සමාන හිමිකම් දෙන වගකීම් ඒකේ ලාභයක් තියනවද? අපි කියනවා 10000ක භාණ්ඩ වික්ක එච්චරයි. දැන් මේකේ කියනවනේ 12000ක භාණ්ඩ 15000ට වික්ක කියලා. එතකොට 3000ක ලාභයක් පේනවනේ. දැන් අරක කියනවා කෙලින්ම ගෙඩි පිටින් 10000ක භාණ්ඩ වික්කා. ඔච්චරයි කියන්නේ. හරිද? ලාභයක් අලාභයක් මුකුත් කියන්නේ 10000කට භාණ්ඩ වික්කා. එතකොට අපි කරන්නේ මොකද්ද? ඔයා කිව්ව කතන්දරෙත් හරි වැරද්දක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අපේ 10000ක විකුණුවද්දී අපේ 10000ක තොග මොකද වෙන්නේ? අඩු වෙනවා. 10000ක තොග අඩු වෙනවා. ඒත් එක්කම තමයි අපේ 10000ක මොකද වෙන්නේ? ණයට වික්කොත් ණය ගැතිවත්කම වැඩි වෙනවා. අත්පිට වික්කොත් 10000ක මුදල් වත්කම වැඩි වෙනවා. ඒ කියන්නේ සමාන ලකුණෙන් එකම පැත්තට තොග අඩු වෙනවත් ණය ගැති වැඩි වෙනවා. තේරුණාද? ඩිෂෙල් කිව්වේ ඒක නේද සර්? ඒ එහෙම නේද දාන්න කියලා මොකද්ද මේ ඇහුවේ මගෙන් ඔයා? ඔව් සර්. ඒක ඩිෂෙල් එහෙම දැම්මට කිසි ගැටලුවක් නැහැ. හැබැයි අර වීඩියෝ එකේ තියෙන්නේ මොකද්ද 10000ක තොග අඩු වෙලා හරි මොකක් හරි එහෙම එකක් නෙමෙයි මම දාලා තියෙන්නේ. හිමිකම් වැඩි වෙනවා කියන එක දාලා තියෙන්නේ. ඔව් සර්. හරි කොහොම හරි ඒකත් හරි දිශෙල් ඕකත් හරි දැන් ඔයා ගත්තොත් එහෙම මොකද්ද දැන් ඔයා 10000ක තොග අඩු වෙලා 10000ක ණය ගැති වැඩි වෙනවා ගැටලුවක් නැහැ ඒකේ ලාභයක් නැහැනේ බැරි වෙලා හරි ලාභයක් තිබ්බොත් මෙන්න මේ තුන්වෙනි ගණදෙනුව වගේ අපි ගණදෙනුව දාන්නේ ඔන්නෝම තමයි දාන්නේ පැහැදිලිද ඔයා දැන් ඔයාට හුරු දීලා දාන්න ලාභයක් තිබ්බොත් එහෙම දාන්නේ මෙන්න මේ විදිහට ලාභයක් නැතුව කියලා දැම්මොත් ඔයා මේ විදිහට දාන්නේ ගැටලුවක් නැහැ වැරද්දක් නැහැ හරිද ප්‍රශ්නේ හරිද ඔයාට එතන හරි සර්. හරි. ඊට පස්සේ මොකද්ද දිශෙල් එන්න බලන්න. ණය හිමියන්ට මුදල් ගෙවුව 15000ක්. ණය හිමියන්ට ගෙවද්දි මගේ ණය හිමි වගකීම මොකක් වෙනවද දිශෙල් වැඩි වෙනවද අඩු වෙනවද? ණය හිමියන්ට ගෙවද්දී අඩු වෙනවා. එතකොට මගේ මුදල් වත්කමත් ලාච්චුවෙන් සල්ලි යනවද එනවද? යනවා. එහෙනම් මුදල් වත්කම මොකද වෙන්නේ? අඩු අඩු වෙනවා. වෙනවා. ඒක සමාන ලකුණු දෙපැත්ත සමානයි නේද? ඍණ 15000යි මෙහෙත් ඍණ 15000යි. හරිද වැරදිද? හරි සර්. මොන ගණිත ටික අපි දැන්. right. මම හිතන එක තේරුණා කියලා. දැන් අන්තිමට එනකො අපෙන් අහනවා ආයන්න 1.1 ආරයිට අපි ඒක හෙව්වනේ ආයන්නේ 1.1 දිනට හිමිකම අපි හෙව්වනේ කීදා මෙන්න මෙතන මේ 3,90,000ක් ආවනේ රයිට් ගාන 40 ඉවරයි දිශෙල්ට වැදගත් දෙයක් තියෙනවා නම් ටක් ගාලා ලියා ගන්න දිශෙල් ගානම නම් ලියා ගන්න උවමනාවක් නැහැ මේ තේරුමක් නැහැ ඔයාලට මොකක් හරි වැදගත් දෙයක් තියෙනවා නම් ඔයා ඒක වාක්‍යයක් වගේ ලියා ගන්න නෝට් එකක් වගේ ලියා ගන්න ගණ දෙනුව නෝට් එකක් වගේ ලියාගෙන මං ආට ඕනනම් ඔගේ මාක් ස්කීම් එක දෙන්න නැත්නම් ඔයාගේ SS එකක් ගහගන්න ෆොටෝ එකක් කරලා ගහගන්න ලියන්න වෙලාව යවා ගන්න එපා හරිද සර් අපි දැන් ගත්තොත් හ්ම්. මේ ණය හිමිද ණය ගැතිද? අපි ඔන්න ඒක උදලා ගන්න. අපි බාණ්ඩ වික්කොත් ණයට වික්කොත් ගැති. ණයට වික්කොත් ණය ගැති. අපි ගත්තොත් ණය හිමි. ඔයා නිකන් හිතන්න අපි කාගෙන් හරි ණයට ගත්තොත් අපි යාට බයෙන් ඉන්න ඕනේ. හිමියෙක් ණය හිමි. අපි කාට හරි බඩු ණයට වික්කොත් එයා අපේ කවුද නිකන් ගැත්තෙක් වගේ හිතන්න. එයා අපිට දෙන්න තියෙන කෙනෙක් සල්ලි. එයා ගැති. අපි ණයට ගත්තොත් ණය හිමි ණයට වික්කොත් ණය ගැති. ඔන්න ඔය දෙක පටල ගන්න එපා. හරි සර්. හරි. ටක් ගාලා නෝට් එකක් දාගන්න. දාගෙන මට කියන්න. හරි සර්.
හරි රයිට්. අපි ඊළඟට මොකක්ද හදන්නේ? අපි ඊළඟට යම් මේකේ තියෙනවා ගැනුම් ජර්නලයක් තියෙනවා. ගැනුම් ජර්නල හදන්න පුළුවන්ද කියලා දෙන්නද කොහොමද? කියලා දෙන්න. කියලා දෙන්න. හරි. රයිට්. ගැනුම් ජර්නලේ අපි වාර්තා කරන්නේ මොනවද ඩිෂේ? සාමාන්‍යයෙන්. අත්පිට ගැනුම්ද ණයට ගැනුම්ද? මොකද සර්? ගැනුම් ජර්නලේ අපි සාමාන්‍යයෙන් වාර්තා කරන්නේ මොනවද? ණයට ගැනීම. ණයට ගැනුම්. හරිනේ වැඩි. ඒ කියන්නේ ණයට ගත්තොත් කාද ඇති වෙන ඩිෂේ ණය හිමියෝ නේද අපිට? ණයට ණය ගත්තොත් හිමි. ණය හිමි. ඒවල ණය හිමි වාර්තා ගන්න ඕන් ඔය කියන්නේ ගැනුම් ජර්නල. හරිද? හරි. ගණදෙනුව කියවන්න බලන්න. අසිතගේ කියන්න බෑ. අසිතගේ වෙළඳ ව්‍යාපාරය 2022 දෙසැම්බර් මාසයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ. හරි. ඊට පස්සේ 2022 12/10 ඉන්වොයිස් අංක 215 යටතේ දුමින්දගෙන් ණයට ගැනුම්. හ්ම්. ඔන්නෝම ටිකක් අරන් තියෙනවා. වෙළඳ වට්ටමකුත් තියෙනවා. හරි කමන්නේ. ඊට පස්සේ ඊළඟට මොකක්ද තියෙන්නේ? මේක. 2022 12/20 ඉන්වොයිස් අංක 225 යටතේ සුසන්තගෙන් ණයට ගැනුම්. හ්ම්. කොහොම ටිකක් අරන් තියෙනවා. අපෙන් අහනවා අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු ඇසුරෙන් අසිතගේ ව්‍යාපාරයේ 2022 දෙසැම්බර් මාසයේ ගැනුම් ජර්නලය පිළියෙල කරන්න. හරි. කරමු. ඉන්වොයිසි අංක 215 ගැනුම් ඉන්වොයිසිය පිළියෙල කරන්න. ගැනුම් ඉන්වොයිසියක් හදන්න කියලා කියනවා. right. කවන්නේ කරු. එන්න. ඔන්න මං ගැනුම් ජර්නලේ ගහනවා. හරි බලා ගන්න. මහා ලොකු අමාරුවක් නෑ ඩිෂල් මේවා පට්ට ලේසි හොඳේ. ඔන්න බලන්න ගැනුම් ජර්නලේ මේ මෙහෙම එන්නේ. හරිද? ඔන්න ගැනුම් ජර්නලේ ආකෘතිය තමයි ගැනුම් ජර්නලේ ආකෘතිය මතකද නේ? මිනිස අයියෝ අනිවාර්යෙන් අද බලන්න වීඩියෝ එක විනාඩි 30යිද කොහෙද තියෙන්නේ මේක මං හිතන්නේ. දිනය ඊට පස්සේ එනවා ඉන්වොයිසි අංකය මොන ඉන්වොයිසියද? ගැනුම් ඉන්වොයිසිය. හොඳේ. දිනය තියෙනවා ගැනුම් ඉන්වොයිසිය තියෙන. ඒ කියන්නේ අපි භාණ්ඩ ණයට ගත්තොත් ඒ භාණ්ඩ ණයට ගත්තා කියලා අපිට තහවුරු කරන්න පුළුවන් මේ කියන ගැනුම් ඉන්වොයිසිය. ඒතකොට දිනයට පස්සේ ගැනුම් ඉන්වොයිසිය එනවා. එතකොට අපි ගන්න කාගෙන්ද? අපේ සප්ලයර්ස්ලාගෙන්ද අපේ කස්ටමර්ස්ලාගෙන්ද? අපිට භාණ්ඩ සපයන්නේ කවුද? සප්ලයර්ස්ලානේ. එහෙනම් මෙතන ලියන්නේ සැපයුම් කරු. භාණ්ඩ ගන්න කාගෙන්ද? අපි සප්ලයර්ස්ලාගෙන් ඒගොල්ලන් දෙනවා සැපයුම් කරු. ඊට පස්සේ ලියනවා ඩිෂෙල් වටිනාකම. ඔය සංගල පිටුව කියලා එක්කුත් තියෙනවා. ඒක ඕනේ නැහැ. ඔයා ලියන්න දිනය ගැනුම් ඉන්වොයිසිය සැපයුම් කරු. ඕන්න සංගල පිටුවත් ලියන්න. අර සාපී කියලා තියෙන සැපයුම් කරු වටිනාකම. ඔය ටික ලියාගත්තා නම් හරි. ගැනුම් ජෙල්ලේ ආකෘතිය ඔක ඔයා ටික ලස්සන රෝග කරගන්න මට ලස්සන රෝග ගන්න බෑ. හොඳේ. මේ පොඩ්ඩ පෑන් ලියෙන්නේ. පෑන් ලියෙන්නේ නැහැ. මට කෙලින් ලියන්න අමාරුයි. හරි. කියන්නේ නම් මොකක්ද දෙන්නේ ඩිෂෙල් ආකෘතිය කියන ටක් ගාලා? දිනය දිනය ගැනුම් ඉන්වොයිසිය සැපයුම්කරු සකල පිටුව වටිනාකම. ආන්න රයිට් හරි. දැන් බලන්න කාගෙන්ද මේ ගන්නෙ? දිනේ කවද්ද පළවෙනියටම ගන්නෙ කාගෙන්ද? 12යි 10යි. ඔන්න දිනය ගිහින් දැම්මා 12යි 10. ඔයා 2022 අනම්මනන් ටික ලියාගන්න. 12යි 10 ඉන්වොයිසි අංකය එක කීයද ඩිෂෙල්? 215 නේද? රයිට්. ඊට පස්සේ ඩිෂෙල් අපිට කියනවා මෙයා අරගන්නේ කොහොමද? කිලෝග්‍රෑම් එකක් රුපියල් 230 ගානේ කිලෝ 20ක් අරගෙන. එහෙනම් 1 කිලෝ එකක් 230යි. කිලෝ 20ක් කීයද ඩිෂෙල්? 230 වැඩි කරනවා 20ෙන්. කීය දෙන්නේ? 4600යි. මගේ කැල්කියුලේෂන් එක වැරදෙන්නත් පුළුවන්. ඔයා ලස්සනට පස්සේ හදාගන්න. හරි? 4600යි. ඊට පස්සේ ගන්නවා කියනවා කීයද? කිලෝ එකක් 400 ගානේ කිලෝ 10ක්. 400ව 10ක් කීයද? 4000යි. ආරදා. එතකොට අපි මෙන්න මේ සැපියුම් කරු වෙච්ච කවුද? දුමින්දගෙන් බඩු අරන් තියෙනවා 8600ක බඩු. ඒ බඩු ගද්දී දුමින්ද යාළුවෙක් හරි මොකෙක් හරි නිසා මට දුමින්ද දෙනවා එකට 105ක වට්ටමක්. මොන වට්ටමක්ද දෙන්නේ? හොඳට මතක තියාගන්න. වෙළඳ වට්ටම්. හරි වෙළඳ වට්ටම්. ඒ 8600න් 105ක වෙළඳ වට්ටමක්. 8600න් 105ක් කියන්නේ කීයද? 8600න් 105ක් කියන්නේ 10ක් කියන්නේ 860යි 5ක් කියන්නේ 430යි. හරි. එහෙනම් 8600ක් වෙච්ච වටිනාකමින් මට 430ක වට්ටමක් අඩු කරයින් පස්සේ මම මෙයාගෙන් මේක ගන්න කීයටද? හරිද? 8600න් 430ක් අඩු කරාම කීයද ඩිෂෙල්? මන්ද 8170ද? ඕන් ඔහොම ගානක් කියන්නේ. මං හරිද? 8000න් 430ක් අඩු කරන්නේ ඇයි?
දැන් 8600ක බඩුව අපි ගත්තනේ එයාගෙන්. ගද්දි එයා මට 105ක වට්ටමක් දෙනවා. ඒ කියන්නේ එයා කියනවා රයිට් බචන් මෙහෙමයි මේ බිල 8600යිනේ. ඔයා මගේ නිතරම ගන්න නේ කස්ටමර් කෙනෙක්. මම උඹට 105ක ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියලා කියනවා. එතකොට මං කරන වැඩේ එයා මට කියනවා රයිට් උඹේ බිල 8600යින් මං 105ක ඩිස්කවුන්ට් එකක් දීලා හයි කියන්නේ රුපියල් 430ක් උඹෙන් අඩු කරලා උඹ මට 8600ක් නෙමෙයි උඹ මට 8170ක් දියන් කියලා කියනවා. මං කියපුව තේරුණාද ඔයාලට? ඔව් සර්. තේරුණ නැත්නම් කියන අය පාර පැහැදිලි කරන්න හොඳේ. තේරුණා සර්. හරිනේ 8600යි බිල මචං උඹ මගේ යාළුවෙක් මම ඔබට 105ක වට්ටමක් දෙන්නම් කියලා කියනවා. දීලි වෙරලා රයිට් 105ක් කියන්නේ කිව්ද 430යි උඹ මට 8600ක් නෙමෙයි මට 8170ක් දියන් කියලා කියනවා. අන්න නම් මං එයාට 8170ක් දෙනවා. ඒ ඒ දෙන ගාන තියෙනවානේ. ඒ දෙන ගාන තමයි මෙතන මේ වටිනාකම තීරුවේ දාන්නේ. ඒ කියන්නේ අපි ගත්තු වටිනාකම 8600න් 105ක වෙළඳ වට්ටම අඩු කරනවා. අඩු කරයින් පස්සේ නාගේ 8100 කීයද මන් දන්නේ 70යි නේ. 8170 තමයි මෙතනට දාන්නේ. නම කවුද? දුමින්ද. හරි. දිශෙල්ට මේක තේරුණාද නැද්ද කියලා මට කිය. තේරුණා සර්. හොඳටම තේරුණාද? ඔව් සර් හොඳටම එහෙනම් තේරුණා. මට තනියෙන් කියන්න සුසන්ත කියලා ඩයල් එකක් ඉන්නවනේ. 12යි 20 සුසන්තගේ නම්බර එක ඉන්වොයිස් අංකය 225. නම සුසන්ත. සුසන්තට කීයක් සුසන්තගේ කීයද මෙතන දාන්න කියලා මට කියන්න ටක් ගාලා. හදලා. සුසන්තගේ දාන්න වටිනාකම කීයද කියලා කිය.